කියන්නත් දෙයක්ද චාමර වීරසිංහ නිහතමානී ගායකයෙක් කියලා. Have a nice day. I hope that you all are keeping well. මම හිතන ඕගොල්ලෝ හැමෝම හොඳින් කියලා. කියන්නත් දෙයක්ද ඔහු රස්ති අදුකාරයෙක් කියලා. කියන්නත් දෙයක්ද ඒ අහංකාරයි කියලා. කියන්නත් දෙයක්ද අපේ රට ලස්සනයි කියලා. Right. කියන්නත් දෙයක්ද. So this is the pattern of the day. කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කියන්නත් දෙයක්ද කියලා. ඒකට තියෙන ලස්සන ඉඩියම් එකක්. ඒ තමයි it goes without saying that. මොකක්ද ඉඩියම් එක? It goes without saying that. Right. කොහොමද සම්පූර්ණ වාක්‍යයක් හදන්නේ? ඉස්සල්ලාම අපි කියනවා it goes without saying that. ඊට පස්සේ අදාළ වාක්‍ය. Right. අපි උදාහරණ දෙක තුනක් බලමු. එතකොට ඔයාලට වැඩේ පැහැදිලි වෙයි. කියන්නත් දෙයක්ද ඔහු රස්ති අදුකාරයෙක් කියලා. It goes without saying that he is a loiterer. රස්ති අදුකාරයට කියනවා loiterer. කියන්නත් දෙයක්ද ඔහු රස්ති අදුකාරයෙක් කියලා. It goes without saying that he is a loiterer. කියන්නත් දෙයක්ද ඒ අහංකාරයි කියලා. It goes without saying that she is arrogant. It goes without saying that she is arrogant. කියන්නත් දෙයක්ද ඒ අහංකාරයි කියලා. කියන්නත් දෙයක්ද අපේ රට ලස්සනයි කියලා. It goes without saying that our country is beautiful. කියන්නත් දෙයක්ද චාමර වීරසිංහ නිහතමානී ගායකයෙක් කියලා. It goes without saying that Chamara Veerasinghe is a humble singer. නිහතමානී කියන එක අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් humble කියලා. එතකොට සම්පූර්ණ වාක්‍යය තමයි it goes without saying that Chamara Veerasinghe is a humble singer. Right. මෙන්න මේ විදිහට කියන්නත් දෙයක්ද කියන එක මීඩියම් එක ලස්සනට කියන්න පුළුවන්. ඔයාලට ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන් කියන්නත් දෙයක්ද කියන එක මුලට දාලා. So මම හිතනවා ඔයගොල්ලන්ට පාඩම පැහැදිලි කියලා. Then I'll meet you again in a new video. Be sure hit the subscribe button and turn on the notification bell.